තියන්නේ මම රෙඩි කරගත්ත මාගේ ඇඳුම් one time use ඇඳුම් තමයි ගොඩක් තියෙන්නේ. Hi guys, welcome to our YouTube channel. ඉතින් ඔයාලා හැමෝම දන්නවා දැන් අපේ රට පත් වෙලා තියෙන ලොකු ආපදා තත්වයකට. ඉතින් මේකෙන් මිදෙන්න අපි හැමෝම එකට එකතු වෙලා අපි හැමෝම එකිනෙකාට උදව් කරගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලටත් මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් ආයි දෙපාරක් හිතන්න එපා, අනිවාර්යෙන්ම මේ දේ කරන්න. මේ තියෙන්නේ මං රෙඩි කරගත්ත ඇඳුම් ටික. ඊළඟට අපි පුත්ති ටිකට ගිහිල්ලා බඩුත් අත්ගෙන අසරණ චයිට මේ ටික දීලා තමයි හදන්නේ. තින් හස්බන්ඩ් බෑස්ට් වෙනකන් මම ඉන්නවා. දැන් යන්න හදන්නේ. බයි. ඇත්තටම කියන්න ඕනේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ බඩු ටිකක් ගන්න. අපි මගේ ඇඳුනුත් රෙඩි කරගත්තා. ඒ වගේම අපි පුත්තිටියෙන් දැන් බඩුත් ගන්න තමයි ආවේ. අපි වතුර බෝතල් තමයි ගොඩක් ටාගට් කරේ. ඒත් අපිට වෝටර් බෝටල්ස් අම්බුනේ නැහැ. ඉවර වෙලා. දැන් දෙකම විතර බැලුවා නැහැ, ඉවරයි. ඉතින් අපි බැලුවා වියලි සලාක. ඒ වගේ ඒව තමයි උමනා වෙන්නේ. ඇත්තටම ලොකු පිනක්. මට හරි සතුටුයි මේ වගේ පිනකට දායක වෙන්න ලැබිච්ච එක. ඔයාලට තියෙන්නේ පුළුවන් පොඩි දෙයක් වුණත් ෆ්‍රෙෂ් මිල්ක් එකක් කියලා හිතන්නකෝ ඔයාලට අරන් දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක හරිය ඔයාලා අරන් දෙන්න කියලා මං ඉල්ලනවා. මොකද ලොකු ආපදා තත්වයකට තමයි අපේ මුළු රටම පත් වෙලා තියෙන්නේ. ඉතින් පුළුවන් අය ඒකට උදව් කරන්න හැමෝම එකතු වෙන්න ඕනේ මේ වෙලාවේ. ඉතින් ලොකු පිනක් මේක. සමහර අයට ඇත්තටම මේ ඇඳුම විතරයි තියෙන්නේ. සමහර මිනිස්සුන්ට ඒක කියාගන්න බැරි දුකක්. මොකද මිනිස්සු හරියට අසරණ වෙලා ඉන්නේ. ඉතින් අපිට පුළුවන් විදියට හැමෝමත් එක්ක එකතු වෙලා මේ පින්කමට දායක වෙමු. ඒ වගේම රටේ ඉන්න අනිත් මිනිස්සුන්ටත් කිසිම කරදරයක් වෙන්න එපා. කරදරයක් වුණ මිනිස්සුන්ටත් ආයිමත් කිසිම දවසක කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබේ අල්මාරියේ ගොඩ ගහලා ඇති බොහෝ අලුත් එකපාරක් දෙපාරක් විතරක් ගෙන් ඇඳුම්. ඒ ඇඳුම් පිළිවෙලට සකස් කරලා අපිට අද දවසේ වාර දුන්නොත් මේ තැන්වල ඉන්න ජනතාවට අපිට මහන්ද අසිරි හදවත විදියට ඔබේ අසිරිමත් හදවතේ චේතනාව ඔවුන් වෙත අපට අරන් යන්න පුළුවන්. මට විශේෂයෙන්ම කියන්න ඕනේ නාගොඩ හන්දිය කළුතර හොලි ක්‍රොස් කොලේජ් එක බස් ස්ටෑන්ඩ් එකේ ඔයාලගේ බඩු බාර ගන්නවා. අද හෙටම යන්න අනිවාර්යෙන්ම පුළුවන් නම් අදම යන්න. ඉතින් ඔයාලා එහෙම ගිහිල්ලා ඒ ඔයාලගේ බඩු බාර දීලා පුළුවන් තරම් උදව් කරන්න. ඒ වගේම ඔයාලා කරන චූටි උදව්වක් වුණත් ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන් කෙනෙක්ට. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට මේ vlog එක ඉවරයි. අපි ගිහින් එන්නම්. bye.